හෝමෝ සාපියන් මානවයන් විසින් හෝමෝ නියන්ඩතාලියන්සිස් මානවයන් වඳ කරලාලූ පටන් නූතන මානවයා විසින් දුර සිට පහරදිය හැකි අවි පිළිබඳව දැඩි විශ්වාසයක් තැබිය. මෙම අවිවලට මහා පෙරලියක් ඇති කරමින් වර්ෂ 1942දී නාසිදර්මානුවන් ලොබට පළමු ප්‍රහාරක ඇෂුවල් රයිෆලය සේවයට කැඳවන ලදී. STG-44 ගිනිඅවියෙන් ඇරඹි ඇසෝල්ට් රයිෆල් වංශකතාවේ නූතන මහා වංශාධිපතියන් දස දෙනෙකු පිළිබඳව දිගහැරුණ අද ඩාවින්චි යුනිවර්ස් තුළින්. අංක 10 බෙරිටා RX 160. 2008 වසරේ ඉතාලිය විසින් නිෂ්පාදිත මෙම අවිය බෙරේටා AZ-17 ගිනිඅවිය විශ්‍රාම ගැන්වීමත් සමග ඉතාලිය සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන ඇසෝල්ට් රයිෆලය ලෙස සේවයට එක්විය. ගෑස් ඔපරේටඩ් පද්ධතියක් මගින් බලගන්වා ඇති මෙම අවිය සම්මත නේටෝ මිලිමීටර් 5.56 සම්මත නේටෝ මිලිමීටර් 7.69 පතුරම් යොදා ගැනීමට හැකියාවක් පවතින අතර මීටර් 500ක පරාසයක සිටින සතුරෙකුට නියත මරණය ලබා දීමට මෙම අවියට හැකියාවක් පවතී. මධ්‍ය මට්ටමේ රීකෝයිල් සහ ඉහළ නිරවද්‍යතාවයක් පවතින මෙම අවිය මීඩියම් රේන්ජ් කම්බැට් සහ ස්පෙෂල් ටැක්ටිකල් ඔපරේෂන් සඳහා විශේෂයෙන්ම නිෂ්පාදනය කර ඇත. වර්තමානයේ මෙම ගිනිඅවිය වෙළඳපොළ මිල $2,000-2,500 දක්වා අතර අගයක පවතී. අංක 9 කෝල්ට් M4A1 සුප්‍රකට M16 අවියේ අනුප්‍රාප්තිකයා වශයෙන් 1994 දී එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කළ මෙම අවිය මෙහි ඇති ඉහළ නිරවද්‍යතාවය හා අවම රීකෝයිල් මට්ටම නිසා බොහෝ සන්නද්ධ හමුදාවන්හි ඉහළ ජනප්‍රසාදයට පත්විය. ගෑස් ඔපරේෂන් පද්ධතියක් සහිත මෙම අවිය ස්ටෑන්ඩඩ් නේටෝ 5.56 මිලිමීටර් පතුරම් භාවිතා කළ හැකි අතර මෙම අවියේ මීටර් 500ක් දක්වා සිටින ඕනෑම සතුරෙකු මරා දැමීමට හැකියාවක් පවතී. අධි නිරවද්‍යතාවය සහ සැහැල්ලු බව මෙම අවියේ සුවිශේෂී ලක්ෂණයන් වන අතර නිතර සේවා සිදු කිරීමට සිදුවීම හා ඇතැම් විට උච්ච දේශගුණික තත්ත්වයන්හිදී අක්‍රියවත්වයට පත්වීම මෙහි දැකිය හැකි දුර්වලතා ලෙස හැඳින්විය හැක. කෙසේ නමුත් නේටෝ බලකායන්හි ප්‍රධාන අවියක් වන මෙම අවිය වෙළඳපොලේ $17,500ක අතර මුලකට අලෙවි වේ. අංක 8 Sig Sauer MCX එක්සත් ජනපද විශේෂ බලකායන් සඳහා විශේෂයෙන්ම නිෂ්පාදනය කර ඇති මෙම අවිය 2015 සිට එක්සත් ජනපද මැරීන් බලකායේ හා විශේෂ බලකායේ ප්‍රධානතම අවිය ලෙස භාවිතා කරනු ලබයි. ස්ටෑන්ඩඩ් නේටෝ 5.65 ඒ වගේම ස්ටෑන්ඩඩ් නේටෝ 7.67 වැනි ඉතා පුළුල් පරාසයක පතුරම් භාවිතා කළ හැකි බැවින් විවිධ සංග්‍රාමික අවශ්‍යතාවයන් සඳහා ඒ පතුරම් යොදවා ප්‍රහාර එල්ල කිරීමට හැකියාවක් ලබා දී ඇත. සංග්‍රාමික අවශ්‍යතාවලට ගැලපෙන ලෙස විවිධ පරිවර්තනය සිදු කළ හැකි පරිදි නිෂ්පාදනය කර ඇති මෙම ගිනිඅවිය ඒ අවශ්‍යතාවයන් වලට ගැලපෙන පරිදි බැරල්, මැගසින්, සස්පෙෂන් සහ ඇඩ්වාන්ස් ඔප්ටිකල් ඇතුළු තවත් ලේසර් ගයිඩඩ් සිස්ටම්ස් වැනි විවිධ නවීන ආයතම් සම්බන්ධ කිරීමට හැකියාවක් පවතී. කෙසේ නමුත් වෙළඳපොලේ මිල අධික ගිනිඅවියක් වන මෙම අවිය $2,000-3,000 අතර මිලකට අලෙවි කරනු ලබයි. අංක 7 Stellar AUG A3 සුප්‍රසිද්ධ ඔස්ට්‍රියානු තාක්ෂණයෙන් බලගන්වා ඇති මෙම අවිය 2007 වසරේ සිට නේටෝ හමුදාවන්හි සේවයට යොදවා ඇත. මිනිත්තුවකට වාර 850 දක්වා දැවැන්ත වෙඩි බලයක් ලබා දිය හැකි මෙම අවිය සම්මත නේටෝ මිලිමීටර් 5.56 වර්ගයේ පතුරම් යොදා ගැනීමට හැකි වෙනසේ නිර්මාණය කර ඇත. මීටර් 400-500 අතර සිටින ඕනෑම සතුරෙකුට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ හැකි මෙම අවිය වර්තමානයේදී වෙළඳපොලේ $2,500-3,000 අතර අගයකට අලෙවි කරනු ලබයි. අංක 6 ZC Bren 2 ශ්‍රී ලංකාවට අවසර මොහොතේදී මල්ටි බැරල් අවි ලබා දෙමින් සිය මිත්‍රත්වයේ දෑත්දුම් කළ චෙක් ජන රජයේ සාඩම්බරකාර නිෂ්පාදනයක් වන මෙම ගිනිඅවිය 2015 වසරේ සිට චෙක් රජයේ සේවයට නියුතු කරන ලදී. සම්මත නේටෝ මිලිමීටර් 5.56 සම්මත මිලිමීටර් 7.62 වර්ගයේ පතුරම් ඒ අවශ්‍යතාවයන් වලට ගැලපෙන පරිදි යොදාගත හැකි වන ලෙස සකසා ඇති මෙම ගිනිඅවිය ඕනෑම කාලගුණික හා දේශගුණික තත්ත්වයකට පහසුවෙන් මුහුණ දිය හැකි පරිදි සහ
superior ergonomics performance එනම් හැසිරීමට පහසු වන ආකාරයට නිෂ්පාදනය කර ඇත. මෙම අවිය වර්තමානයේදී වෙළඳපොළ මිල ඩොලර් 2500ක් අතර මිලකට අලෙවි වේ. අංක 5 IWI Taylor X95 ඊශ්‍රායලය විසින් තම මිලිටරි අවශ්‍යතාවයන් සඳහා බුල්ප් අප් ආකෘතියෙන් යුත් මිලිමීටර් 5.56 පතුරම් යෙදිය හැකි පරිදි ගිනි අවිය 2009 වසරේදී එළි දක්වන ලදී. නාගරික සටන් සහ ක්ලෝස් ක්වාටර් කම්බැට් සඳහා විශේෂීකරණය වූ මෙම ගිනි අවිය වැඩිදියුණු කරන ලද ආම්පන්න රැඳවීම සඳහා ඉන්ටග්‍රේටඩ් රේල් පද්ධතියකින්ද සමන්විත වේ. එමෙන්ම සඵලදායී දුර මීටර් 400ත් 500ත් අගර අගයක් ගනී. කෙසේ නමුත් මෙම ගිනි අවියේ දුරතාවයක් ලෙස උණ්ඩ රීලෝඩ් කිරීම සහ මැගසින් මාරු කිරීම සඳහා විශාල කාලයක් ගතවීම පෙන්වා දිය හැක. විශ්ලේෂකයන් සඳහන් කරන්නේ මෙහි ඇති නිෂ්පාදන දුර්වලතාවයක් මීට හේතු වී ඇති බවයි. අංක 4 හෙක්ලර් ඇන්ඩ් කොච් HK416 ප්‍රහාරක ඇසෝල්ට් රයිෆල් සඳහා නිජබිම වූ ජර්මනියේ හෙක්ලර් ඇන්ඩ් කොච් සමාගම විසින් 2004 වසරේදී මැදිදුර සහ දිගදුර සටන් සඳහා ගැලපෙන පරිදි ඉහළ නිරවද්‍යතාවයකින් යුත් හා අඩු රීකෝයිල් මට්ටමකින් යුත් අග්‍රගණයේ ගිනි අවියක් එක්සත් ජනපදයේ M4 ගිනි අවියේ ආభాෂය ලබා ගනිමින් එහි ඇති දුර්වලතා මග හරවාගෙන වඩාත් සාර්ථක ප්‍රහාරක රයිෆලයක් ලෙස නිර්මාණය කර ඇත. ඉහළ කල්පැවැත්ම හා අඩු නදට්ටුව මෙන්ම රළු පරිසරයන්ට ගැලපෙන පරිදි මෙම අවිය නිර්මාණය කර ඇති නමුත් සාපේක්ෂව බරෙන් වැඩි සහ මිලෙන් වැඩි වීම මෙම අවියේ අවාසි ලෙස සලකනු ලබයි. වර්තමානයේදී වෙළඳපොළ මිල ඩොලර් 3400ක් වන මෙම අවිය ප්‍රධාන වශයෙන් ජර්මානු හමුදාවන් සහ එක්සත් ජනපදයේ විශේෂ හමුදාවන් විසින් භාවිතා කරනු ලබයි. අංක 3 FN ස්කාර්ල් L ඉතා සහල්ලු එහෙත් කල්පවතිනා ආකාරයෙන් යුතුව අතිශයින්ම නිරවදි ඉලක්ක ලබා ගැනීම සඳහා දිගදුර ප්‍රහාර එල්ල කිරීමට සඳහාත් බෙල්ජියමේ හර්ස්ටෙල් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම අවිය එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන් සඳහා බහුල වශයෙන් භාවිතා කර. 2009 වසරේ සිට මේ දක්වා නේටෝ හමුදාවන්ගේ සේවයට එක් කර ඇති මෙම ගිනි අවිය සම්මත නේටෝ මිලිමීටර් 5.56 වර්ගයේ පතුරන් යොදවා ගැනීමට හැකි පරිදි නිෂ්පාදනය කර ඇත. මීටර් 500කට එපිටින් සිටින ඉලක්කයක් වුවත් ඉතා පහසුවෙන් ලබාගත හැකි මෙම අවියට මෙම පන්තියේ අවිවලට සාපේක්ෂව ඉතා සුපිරි නිර්වද්‍යතාවයක් පවතින බවට විශ්ලේෂකයන් විසින් අවිවාදයෙන් යුතුව පිළිගනී. වර්තමානයේදී මෙම අවියක් ඩොලර් 2000-3000ක් අතර වෙළඳපොළ අගයකට අලෙවි වේ. අංක 2 AK-12 මනුෂ්‍ය සංහාරයන් සඳහා වාර්තා පිට වාර්තා තැබූ රුසියානු කලාශ්නිකව් වංශයේ නූතන පරම්පරාවේ අවියක් වන මෙම අවිය 2011 වසරේදී රුසියානු සන්නද්ධ හමුදා සඳහා එක් කර ඇති අතර 2018 වර්ෂයේදී රුසියානු සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන ප්‍රහාරක රයිෆලය ලෙස භාවිතා කරනු ලබයි. කලාශ්නිකව් වංශයේ අවි සඳහා උපතින්ම ලැබෙන්නා වූ අද්විතීය නිෂ්පාදන ගුණත්වය මෙම අවියේද දැකිය හැකිවන අතර ජලය මඩ සහ දුවිලි සහිත ඕනෑම පරිසරයකට සාර්ථකව ක්‍රියාත්මක වන පරිදි මෙම අවිය නිර්මාණය කර ඇත. රුසියානු යුක්‍රේන යුද්ධයට සක්‍රියව දායක වන මෙම අවිය මිලිමීටර් 5.56 සහ මිලිමීටර් 7.62 වර්ගයේ පතුරම් යෙදවීමට හැකිවන පරිදි විවිධ වේරියන්ට්ස් වලින් දැක ගැනීමට හැකියාවක් පවතී. ප්‍රබල රුසියානු AK-47 අවියේ අනුප්‍රාප්තිකය වන මෙම අවිය ඉහළ ඉකොනොමික්ස් තාක්ෂණයන්ගෙන් යුක්ත වන අතර නවීන ආයිත්තම් ඒකාබද්ධ කිරීම සඳහා පිකාටින් රේල් පද්ධතියක් මෙම අවියට අයත්වන අතර ඒ තුළින් නවීන ටෙලස්කොපික් උපාංග සහ ලේසර් ගයිඩඩ් පද්ධති ඉතා පහසුවෙන් මෙම අවියට සම්බන්ධ කළ හැක. ඉහළ නිරවද්‍යතාවයක් සහිත ඉතා ප්‍රබලත් අවියක් වන මෙම අවිය මීටර් 600කට එපිටින් පවතින සතුරෙක්ට වුවද පහසුවෙන් මරණයට පත් කිරීමට හැකියාවක් පවතී. පහසුවෙන් හා මහා පරිමාණ මට්ටමින් නිෂ්පාදනය කිරීමට හැකිවන පරිදි නිෂ්පාදනය කර ඇති මෙම අවිය නිෂ්පාදන පිරිවැද අඩු වගයක් ගන්නා බවට අනාවරණය වී ඇත. වර්තමානයේදී මෙම අවියක් ඩොලර් 17,500ක් අතර අගයකට නිෂ්පාදනය සිදුවන බව වාර්තා වේ. අංක 1 6 hour MCX 7 Spear
හෙතෙම ප්‍රතිවාදීන් විසින් ශක්තිමත් හා කාර්යක්ෂම මෙන්ම ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුත් අව නිෂ්පාදනය කරමින් සිටි අතර බැලස්ටික් ශීල්ඩ් තාක්ෂණයන්ගේ දියුණුවත් සමඟ තම අවිවල තාක්ෂණය යල් පන යන බව දුටු එක්සත් ජනපද පරිපාලනය විසින් මෙම ගැටලුවට ඉතා ප්‍රබල පිළිතුරක් අපේක්ෂාවේ තම ගිනිඅවියක් අත්හදා බැලීමට පටන්ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස 2022 වර්ෂයේ සිග්සව MCX පිය නැතහොත් සිග්සව 7 ගිනිඅවිය නිර්මාණය කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබිණි. මෙම පන්තියේ කිසිම අවියකට සම කළ නොහැකි තරම් වූ අධිතාක්ෂණික අංග උපාංග විශාල ප්‍රමාණයක් ඒකාබද්ධ කිරීමට පහසුකම් සලසා ඇති මෙම අවිය ඉන්ටර්ග්‍රේටඩ් ලේසර් ෆයින්ඩර් ස්වයංක්‍රීය ඉලක්ක නිවැරදි කිරීම සඳහා බැලස්ටික් කම්පියුටර්ස් වේරියබල් වෙරිෆිකේෂන්ස් සහ ඔග්මෙන්ටඩ් රියැලිටි ඩිස්ප්ලේ වැනි බොහෝ අංග උපාංග වලින් සන්නද්ධ කර ඇත. නවීනතම බැලස්ටික් ශීල් සඳහාද ඉතා ඉහළ ප්‍රතිරෝධයක් දක්වන මෙම අවිය මීටර් 500ක එපිටින් සිටින සතුරෙකුව ඉතාමත් සාර්ථකව ඉලක්ක කර ඝාතනය කිරීමේ හැකියාවක් පවතී. සම්මත නේටෝ මිලිමීටර් 5.56 සම්මත නේටෝ මිලිමීටර් 7.62 වර්ගයේ පතුරන් යෙදිය හැකි මෙම අවිය අතිපූජනීය M4 කාබයින් ගිනිඅවිය විශ්‍රාම ගන්වමින් 2022 වසරේ සිට එක්සත් ජනපද හමුදාවන්හි සිය කාර්යභාර ඉටු කරමින් සිටී. වර්තමානයේ මෙම ගිනිඅවියක් $2500ත් 3000ත් අතර අගයකට අලෙවි කරනු ලබයි. මේ වගේ තවත් වීඩියෝ බැලීමට ඔබ කැමති නම් දැම්ම අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ අප්ලෝඩ් කරපු සැනින් ලබා ගැනීම සඳහා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.